හෙලෝ මචන්ල බ්ලස්්‍රයි ගන කොල්ලොවෙල්ලු සෙට් එක සාදරින් පියගන්නවා මේ වීඩුවෙන් ගේන්න බං ඉවෝ මැක් සිවෙන්ට එක යාලුව නැතිවුන් කොහොමද ප්‍රීගෝල්ටික ඇරගන්න කියලා එයන්නේ ගේම එකන්නම් මචන් එකම ඩිවයිසයින් දාන්න දෙන්න නෑ බංගන්න ඒත් මචන් අද ගෙල්ල තින්න ඇප්ලෝන් සින්න එතිනින් දාල මචන් උබලට ගෝල්ටි ඔක්කොමටි ක්ලේම් කරගන්න පුළුවන් ගත්තමයි ගෙන ඒක මචන් මගේ රියල්ල කියන ඇරන් ඉවරයි ගෝල් එහින්ද බම් බොට්ට කවුන්ටේ කෝල් දරම් පෙන්න්නවා මේ ලීඩියකේදී මේක තම මචම් බොට්ට කවුන්ට එක මුලින් මචම් මේක ඉල්ල දැම් මගේ ඉන්නිටේෂන් ලින්ක කොපි කරන්න ඉගන්න උබලගේ කවුන්ටේ ලින්ක කොපි කරගන්න මම එක් කරන්න උබලට එක් කරල වෙන්නන්න ඕන හිද පෝ් එක්කන මචා වැඩේ කරන්න මුලින්ම මං කරන්න මගේ ඉන්නිටේෂන් ලින්ක කොපි කරගන්න ඉරස්ථායි වැඩ පටන්ගන්න තියෙන මේ වැඩේට මචන් පලේස්ටෝට ඉල්ල ඇ් දෙකක් දාගන්නු එකම කම්පැනිය දෙකම් මචා මේ තියෙන විදිහට පැරරල් ස්පේස් ඒ ඇප් එකයි මේකම තියෙනවා මචන් අනිත් ඇප් එක පැරරල් ස්පේස් 32 බිට් සපෝට් කිය ඒ ඇප් දෙකම දාගන්න ඕන මචා ඒ දෙකම නැත්තම් වැඩේ කරන්න බෑපා ඉතින් ඊට පස්සේ මචන් පැරරල් ස්පේස් මුලින්ම ඩවන්ලෝඩ් කරගත් ඇප්පේ තියෙනනේ අන්න ඒක මචන් ඕපන් කරන්න ඕන ඒකින් ඕපන් කරාට ගත්තර පස්ස මචා තියෙන ඉන්ටර්ෆේස් එක තමයි මෙතනින් ඇග්‍රී තීල මචන් කන්ටිනියු දෙන්න මං ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන ඊට පස්සේ මේ ටිකට ඇලෝ දී ඊට පස්සේ මචන් ඇප් එක ඕපන් වෙනවා විතර පොඩි බෆරින් එකක් යනවා ඒකට ගණන් ගන්න එපා ඒ ඇප් එකේ හැටි බං ඒක ස්පේස් එක තමයි ඔය ඩිලීට් කරන්නේ ඊට පස්සේ මෙතනින් ස්ටාර්ට් කියන එක දීලා බං ඔතන උඹලගේ ඇප් ටිකක් වැටිලා තියවත් තියානම් ඒවා FB ඒවා මේවා ටික ටිකක් වැටිලා තියවත් ඒ නිල් පාට ටික තියෙන්නේ අන්න ඒ ඔක්කොම සිලෙක්ට් කරන්න නැතුව ඉඳපන් Chrome එකේ විතරයි මෙතන සිලෙක්ට් කරන්න ඕනේ Chrome එකේ විතර නිල් පාට ටික කියලා දාලා මචං යට තියෙනවා add to parallel space කියලා මේ බටන් එක යටම නිල් පාට මචං ඒක ඔබ එතනින් ඊට පස්සේ මෙතනින් app set කරපන් මචං permission මෙතන app clone යන්නේ ඊටස මචන් උඹලට එහා පැත්තේ පේන ඇති ඇඩ් ඇප් කියලා. අන්න එතනින් ගිහිල්ලා මේ අනිත් ඇප් ඔක්කොම සිලෙක්ට් නැති කරලා ඩොට් ස්ට්‍රයික් ඇප් එක විතරයි මචන් මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ. මොකද ඒක විතරයි මචන් දැන් ගේම යන්නේ. ඒක සිලෙක්ට් කරලා ඊතු ස්ටෙප් එක මම දැන් ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. හොඳින් බලාගෙන ඉන්න එකක්වත් වරද්ද ගන්න එපා. ඊට පස්සේ මචන් මේ ඇප් එකෙන් ඩොට් ස්ට්‍රයික් ඕපන් කරන්න තමයි තියෙන්නේ මචන්. එතනින් ගිහිල්ලා මේ ඉතර පුරුදු වරින් යන්නේ ලෝඩින් ස්ක්‍රීන් එකක් පේනවා තියෙන වලට ඒක ගන්න එපා. ये नॉर्मल गेम ये लोग स्क्रीन ने कहता मैं इन दवाई को स्पीड अप करा रहा लॉगिन टंटे ना यामन को यारी मजा දැන් මෙතනදී මම ඔබ කැමති එකක් දීලා මම නම් මෙතනින් Google choose කරන්නේ add new account කරා මචං. එතනදී මචං මම කලින් Gmail එක හදාගත්ත bot එක. ඒක මචං දැන් මෙතන add කරනවා. ඒ කියන්නේ වැඩක් නෑ බං අලුත් account එක. ඊට පස්සේ මචං මේක normal විදිහටම Google account එකක් add කරන විදිහටම step ටික කරන්න තමයි තියෙන්නේ බං. password එක දීලා verification එක දීලා මෙතනින් මේක add කරන්න තමයි තියෙන්නේ බං. ඊට පස්සේ ඒකෙන් තමා මචන් දැන් ගේමෙල් ලොග්ින් කරන්න. ඒ කියන්නේ ඔක අලුත්ම account එකක් හදන්න ඕන. මේ ටික නම් verification ටික තමයි මචන් තියෙන්නේ. ඒ ටික ඔබ දන්නා ඊට පස්සේ active තියෙන මචන් ඒ account එකේ log වෙන්න තමයි තියෙන්නේ. මෙතන පේනවා කී I agree ඒක දුන්නා මචන් ඊට පස්සේ උඹ ඉන්න සර්වර් එක දාපන්. යුරෝප් නම් ඒක ඒසියන් නම් මේක ඇමරිකා නම් ඒක දීලා එන්න ඔබේ මේන් account එක. ඒ කියන්නේ ගෝල් ගන්න ඕනේ account එක දීලා log වෙන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගෝල් ගන්න ඕනේ account ඒසියන් නම් මෙතනින් ඒසියන් දීලා යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ වචන් අර normal tutorial එක වෙනවා වෙඩි තියන scene කොන් ඒ ටිකින් තමයි මම ඒ ටික මම speed up කරලා තියෙන්නේ. ඒනෝ ඉතින් මම බොට එකක් ගහගන්න බෑ කියලා. එච්චර හොඳයි ප්ලේ. හරි මචං මෙතනින් ගිහලා දැන් මම මෙතනින් නම මාරු කරන උඹලට ප්‍රූෆ් එක පෙන්නන්න ඕන හින්දා කියලා ශවියා 1 කියලා දාගන්නවා නම. ඊට පස්සේ මචං කරන්න ඕනේ account එක level 2 වෙනකන් ගහගන්න ඕනේ.
ඒක මචං ඔන්න ඔයගේ වෙපන් මාස්ටර් සිලෙක්ට් කරා. ඔන්න මචං මෙතන හොර ටික් එකක් තමයි දාන්නේ. ඒක මැච් එක කොන්න මම ගහගත්තා. එක්සිට් ටු ලොබි වුණා මචං. හරි. දැන් ලෙවල් 2 account. දැන් තමයි ඉතින් මචං වැඩ පටන් ගන්න. මෙතනින් ගිහිල්ලා මචං ආයේ පැරලල් එකකින්ම මෙතනින් Chrome එකට තමයි යන්න ඕනේ. ඔරිජිනල් Chrome එක නෙවෙයි පැරලල් එක ඇස්සේ තියෙන Chrome එක. අපි අර ක්ලෝන් කරගත්ත මුලින්ම. අන්න එතනින් ලොග් වෙලා උඹට කැමති දෙන මෙතනින් ලොග් වෙන්න පුළුවන්. ඒ කියන්නේ login with account or login without account. ඒකක් දීලා ලොග් වෙන්න තියෙනවා. ඊට පස්සේ මෙතන සර්ච් බාර් එක උඩ තියෙනවා නේ මම Chrome එකේ. අන්න එතන උඹේ අර ඉන්විටේෂන් ලින්ක් එක පේස්ට් කරවන්න. අර මුලින්ම කොපි කරේ. ඔන්න ඒක පේස්ට් කරලා දැන් claim reward button එක උකන්න තමයි තියෙනවා. හොඳට මතක තියාගන්න ඔරිජිනල් Chrome එක නෙවෙයි මචං. අපි අර parallel space එකෙන් ගත්ත එක තමයි මෙතනින් කරන්නේ. ඔරිජිනල් Chrome එකෙන් කියොත් අර මේ කියන්නේ මේකෙන් දාන්න තියන්නේ නැහැ බං. පේන ඇති අර වගේම ලෝඩින් ස්ක්‍රීන් එක යනවා මෙතන. අපි බලමු අපේ වැඩේ සාර්ථක වේද කියලා. සාර්ථකයි නම් මේ ඉන්විටේෂන් ලීක් ඇක්සෙප්ට් කියලා වෙන්නනවා මචං. බලමු ගිහිල්ලා. දැන් තමයි හරියටම ලොගින් වෙන්න බා. බලන්න අර ක්ලෝන් ඇප් එකකින් තමයි බූස් සෝසේරම වෙන්නේ. නැත්නම් ස්පීඩ් වැඩි සාමාන්‍යයෙන්. බූස් පේන ලොගුණා ගේම් කරා. හරි බොයිස් ඔන්න ඉතින් වැඩේ සාර්ථකයි. පේනවනේ ඉන්වයිට් ලීක් ඇක්ටිවේටඩ්. දැන් කරන්න තියෙන්නේ මචං ඔරිජිනල් ස්ට්‍රයික් ටේප් එකට ගිහිල්ලා අපේ ෆ්‍රී ගෝල්ඩ් එක හම්බෙලාද කියලා බලන එක තමයි. හම්බෙලා ඉතින් කොහොමද මචං තීරණානේ ආයේ ඉතින් බබ්බු නෙවෙයි නේද? මොන වගේ ඔරිජිනල් ප්ලස් ස්ට්‍රයික් ඇප් එක ඕපන් කරනවා මම දැන්. මේක ලෝඩින් ස්ක්‍රීන් එක. දැන් අපේ අර මගේ කලින් කිව්ව account එක log වෙලා බලමු කාගෙන්ද gold හම්බෙලා තියෙන්නේ. ඉන්නයිට් link එක කවුද accept වෙලා තියෙන්නේ කියලා. මොන්න ඉතින් ඔයාලගේ enter game දුන්නා. දැන් ගිහිල්ලා බලමු මචං අපේ ඉවෝ ඉවෙන්ට් එක. ඉතින් හරි මචං ඔන්න ගෝල්ඩ් ටික ඇවිල්ලා. වෙනනේ account එක ශවිය 1 එකෙන් තමයි මචං ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බොයිස් ඒ වගේම මේක කරන්න බැරි තේරෙන්නේ නැති ඒ වගේ වුණ මචං හොඳ අවස්ථාවක් තියෙනවා. මම දැන් ස්ක්‍රීන් එකේ නම්බරයක් දාන්නම්. ඒකට මැසේජ් එකක් දාපන් බං. එයා එක ඉන්න එක්ට ප්‍රොෆයිල් 120ක් මුලින් ඉන්න 3 ගානක් 300 ගානේ ඉන්න 3 පැය 6ක් ඇතුළත දාලා දෙනවා. 300 ඉතින් ගෝල් 100ක් වගේ නේද? ඉතින් පොඩි ගානට කොල්ල කරලා දෙනවා මචං. අපේ එකෙක් ඉතින් ඒකෙන් ගිහලා වුණත් උඹලට වැඩේ කරගන්න පුළුවන් මං. ඒ වගේම මේ කරපු විදිහට උඹලා ගෝල් ගත්තා නම් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න ගෝල් ඒ විදිහට ගත්ත කියලා මචං. ඒ වගේම ගෝල් ගන්න බැරුව ඉන්නේ උඹලගේ යාළුවන්ටත් මේක ෂෙයා කරලා සබ් එකක් දියම් මචං. ඒතර උන්ටත් ලිමිට් ටයිම් ගෝල් එක කරා මොකට හරි ස්පෙන්ඩ් කරලා මොකක් හරි ගතේ. ඉතින් එහෙනම් කොල්ලෝ අදට අපි යනවා බයි බීස් පරිස්සමින් ඉන්නවා.